පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඩා සහ ලොකු වැව් සියල්ලම පාහේ මේ වන විට සිඳි ගොස් තිබෙන්නේ දැඩි නියඟය හේතුවෙන්. මහවැලි බී කලාපයේ ගම්මාන 15ක ජනතාව අද වන විට පානීය ජලය සපයා ගැනීමේ අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. මෙතෙක් කාලයක් ඔවුන් ජලය ලබාගත්තේ ඇල මාර්ගවල ගලා ගිය ජලයෙන්. නමුත් මේ වන විට ඒ වාද සිඳී යාම හේතුවෙන් ස්නානය කිරීමට අවස්ථාවක් නොලැබූ ජනතාව චර්ම රෝග වලටද ගොදුරු වී සිටිනවා. වතුර ටිකක් ඈකටවත් දැකලා නැහැ ළමයිට අල්ලෙඩ. ඇලවල් වල වතුර නැත්තම් ලිං වලත් වතුර නැහැ. ගොඩාක් අපි ඉතින් දුෂ්කරතාවයකට පත් වෙලා ඉන්නවා. කිසිම කෙනෙක් ඇවිල්ලා මෙව හොයා බලන්නේ නැහැ ඒක. මේ ජනතාව වෙත ජලය ලබා දීමට වගකිව යුතු බලධාරීන් කඩිනමින් කටයුතු කළ යුතු බව අද දෙරණ සිහිපත් කර සිටිනවා.